වෛද්‍ය අධ්‍යාපනයට අදාළ විශාල ගල් ප්‍රමාණයක් මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රධාන එකක් තමයි කොතලා වලට අදාළව ගත්තොත් එහෙම අපි දිගින් දිගටම කියපු කාර්යය තමයි කොතලා වල හරහා වෛද්‍ය උපාධිය විකිණීම නවත්තන්න ඕනි කියන එක. එතකොට ආචාර්ය හරිනි අධ්‍යාපන අමාත්‍යවරිය අපි දන්නවා බලයට එද්දී කේඩියෝක වහනවා කේඩියෝ කරා වෛද්‍ය අධ්‍යාපනයේ විකිණීම නවත්තනවා කියලා අමාත්‍යවරිය ඉස්සරහා කේඩියෝගේ පරිපාලනය ඇවිල්ලා කියනවා කේඩියෝක හරහා වෛද්‍ය අධ්‍යාපනය විකුණන්නේ කේඩියෝක පවත්වාගෙන යන්නේ කියලා. එතකොට පැහැදිලිවම අධ්‍යාපනයේ සෞඛ්‍ය වෙළඳ භාණ්ඩයක් කරලා තියනවා කියලා ඒ අදාළ බලධාරීන් ඇවිල්ලා මේ ආණ්ඩුවේ ඉන්න බලධාරීන් ඉස්සරහාම කියද්දී ආණ්ඩුව නිහඬ පිළිවෙලක් අනුගමනය කරනවා. ඒත් එක්කම දකින කාරණේ තමයි මේ වෙද්දී 2017 සහ 2018 වසර කණ්ඩායම් වලට අදාළව සීමාවාසික පුහුණුව ලබා ගැනීම සඳහා දැවන්ත කල්පනාවක් ඇති වෙලා තියෙනවා. අපි කියපු කාරණේ තමයි රට ඇතුලේ වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක ERPM exam එක කරා තවදුරටත් ERPM exam එක ලේසි කරලා තවදුරටත් වෛද්‍යවරුන් මේකට බඳවා ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට පස්සේ නලින් ජයතිස්ස බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක අපි ප්‍රශ්න කරනවා. ඒතකොට මේකට අදාළව අපි වෛද්‍ය පරිශීලනකාරී කමිටුව විදියට විරෝධතා ක්‍රියාමාර්ගයක් රට පුරාම සංවිධානය කරනවා. ඒකේ කරාපිටිය උද්ඝෝෂණ මේ විදියට අද දවසේ පැවැත්වෙන ඉදිරියට අපි මේ රටේ තියෙන හැම වෛද්‍ය පීඨයක්ම මූලික කරගෙන විරෝධතා ක්‍රියාමාර්ග සංවිධානය